ඉතින් යාළුවනේ අද අපි ඇවිල්ලා තියෙන්නේ සුපිරිම තැනක් බලන්න. ඒ තමයි මිහින්තලේ රාජගිරිලෙන. ඉතින් මෙන්න මේ මිහින්තලේ රාජගිරිලෙන ගැන කියනවා නම් ඉතින් මේ මිහින්තලේ තියෙන සුපිරිම ප්ලේස් වලින් එකක් තමයි මෙන්න මේ කියන මිහින්තලේ රාජගිරිලෙන කියලා කියන්නේ. ඉතින් මිහින්තලේට එනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ කියන මිහින්තලේ පුරාවිද්‍යා රක්ෂිත භූමියේ තියෙන සුපිරිම ප්ලේස් එක මෙන්න මේ කියන මිහින්තලේ රාජගිරිලෙන. මොකද එතෙන්ට ගියාම මේ තියෙන හැම view එකක්ම ගන්න පුළුවන්. හැම තැනම හරියට හොඳට බලන්න පුළුවන් තැනක් තමයි මිහින්තලේ රාජගිරිලෙන කියලා කියන්නේ. අපි එතෙන්ට ගිහින් කතා කරමු මිහින්තලේ රාජගිරිලෙන මොන වගේද, ඒක කොහොමද, මොකද්ද ඉතිහාසය කියලා අපි එතෙන්ට ගිහින් කතා කරමු. හරි, ඉතින් අපි ඇවිල්ලා තියෙන්නේ මිහින්තලේ රාජගිරිලෙනට. ඉතින් රාජගිරිලෙන අපිට පේනවා ඇති අර පැත්තෙන් පේනවා රාජගිරිලෙනට යන views උම. ඉතින් අපි පොඩ්ඩක් මේ පැත්තට එන්න හිතුවා. මෙතනක් තියෙනවා ඔයාලට බලා ගන්න ඕනම තැනක්. මෙන්න මෙතනක් තියෙනවා ඔයාලට පේන ඇති මගේ පිටිපස්සෙන්. මේ තියෙන්නේ ගල් වලින් කරපු සඳකට පහන් ඒ වගේ තමයි පියකට පෙළ ආදිය. ඉතින් මේ තියෙන්නේ අතීත ස්තූපයක නටමුන් වෙන්න පුළුවන්. ඉතින් මේ අතීත ස්තූපය ඒ දවස්වල මොන විදියට තියෙන්නේ නැද්ද? දැන් අද වර්තමානයේ මේ විදියට තියෙනත් අතීතයේ ඒ විදියට තියෙනත් ඒක ඔබටම හිතා ගන්න පුළුවන් මොකද කියලා. මේ තියෙන්නේ මේ ගලින් කරපු මල් තියන් හදපු මේ මල් ආසන. මල් ආසන තමයි මේ මෙතන මල් ආසනයක් හඳුනා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අනිවාර්යයෙන්ම මේක ස්තූප කොට නැගිල්ලක නටමුන් විදියට තමයි හඳුනා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් මේවට අමතරව දැන් මේ හරියට ගියාම මේ පැත්තේ පේනවා අපිට පේන්න තියෙනවා ආවාස සංඝාරාම විශේෂක නටමුන් අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. බලන්න. ඔයාලට පේනවා අපි ඒ තැනට අපි පස්සේ යමු. දැන් අපි යමු රාජගිරිලෙන. අපි ගිහින් බලමු රාජගිරිලෙන. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ රාජගිරිලෙන පාමුලට. අපිට තියෙන්නේ මෙතනින් උඩහට තමයි යන්න තියෙන්නේ. ඉතින් මෙතන ඉහළට ගියාම රාජගිරිලෙන කියන්නේ ඒක මොකක්ද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙතන රාජගිරිලෙන සම්බන්ධයෙන් හඳුන්වා දීමක් සිදු කරලා තියෙනවා. බලන්න. ඒක කියනවා සද්ධාතිස්ස රජු. සද්ධාතිස්ස රජු තමයි ක්‍රිස්තුපූර්ව 137ත් 119ත් දවස මෙම ලෙන් ආශිතව කාල බුද්ධ රක්කිත තෙරුන් වහන්සේ වැඩ වාසය කළ බවත් රජවරුන් එහෙවත් සමාදන් වීම හා ධර්ම සේවනය සඳහා මෙහි පැමිණි බවත් මහා වෛද්‍ය සඳහන් වෙනවා. ඉතින් මුල් කාලේනව තේරවාදී භික්ෂුන් වහන්සේලා පරිහරණය කළ ලෙන් පසු කාලේනව මහායානික භික්ෂුන් පරිහරණය කර ඇති බවට බ්‍රාහ්මීය ලේඛන වලින් සනාථ වෙනවා. මුල් නුවර යුගයේ ඉදිකළ ප්‍රතිමා ගෘහයක අවශේෂයන්ද මෙන්න මේ කියන රාජගිරිලෙනේ විද්‍යාමානව පවතිනයි කියලා පෙන්වා දෙනවා. ඉතින් අපි යම් රාජගිරිලෙන බලන්න දැන් අපිට ඔයාලට දැන් දාලා අදහසක් ගන්න පුළුවන් මෙන්න මේ කියන රාජගිරිලෙන මොන වගේද කියලා. ඒකට මේ කියන අපි දන්නවා මහායාන හා තේරවාදී ආගම් කියලා ප්‍රධාන වශයෙන්ම ලංකාවේ බුදුදහම ප්‍රධාන ආකාර දෙකකට ඒවකට තිබුණා. ඉතින් අන්න ඒකෙන් මේ මහායානික භික්ෂුන් වහන්සේ කෙනෙක් වෙච්ච මහාරක්කිත හාමුදුරුව වැඩ වාසය කළ ස්ථානයක් විදිහට තමයි මෙන්න මේ කියන රාජගිරිලෙන හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ කියන ගල්පඩි තියෙනවා. ගල්පඩි ඔස්සේ තමයි අපිට රාජගිරිලෙන ඉහළට නගින්න සිදුලා තියෙන්නේ. විශේෂයෙන්ම මිහින්තලේ කියන පරිශ්‍රය ප්‍රධාන විශේෂම කඳු 4කින් තමයි සමන්විත වෙලා තියෙන්නේ. අන්න ඒ කඳු 4න් එක් කන්දක් තමයි මෙන්න මේ කියන රාජගිරිලෙන කන්ද කියලා කියන්නේ. අපි යන් ටිකක් ඉහළට ගිහින් අපි බලමු මෙන්න මේ කියන මිහින්තලේ රාජගිරිලෙන කන්ද කියන්නේ මොන වගේ තැනක්ද? එතන කොහොමද ඒක සුන්දරත්වය මොන වගේද කියලා අපි බලමු. එන්න අපි කියන්නේ. හරිද? අපි ටිකක් උඩට ආවා. ටිකක් උඩට ඇවිල්ලා බලාගන්න පුළුවන්. මේ තියෙන්නේ ගල්පඩි. මේ ගල්පඩි වල අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් මේ ගල්තලාවේ පඩි නිර්මාණය කිරීම සිදු කරලා තියෙනවා කියලා. මේ ගල්පඩි මෙන්න මේ කියන ගල්පඩි ඔස්සේ එකට ගියා. ස්වාමීන් වහන්සේලා මේ කන්ද තරණය කරන්නේ නැති. ඉතින් මේ ඓතිහාසික වටිනාකමක් තියෙන මෙන්න මේ කියන රාජගිරිලෙන. ඊයන් අපි බලන්න තව ටිකක් උඩට නගින්න තියෙනවා. මහන්සි ඒත් මේක ලස්සන බලන්න ඕන නම් අපි උඩටම යන්න. අපි යම් රාජගිරිලෙන කන්ද. ඉතින් යාළුවනේ අපි දැන් ඉන්නේ රාජගිරිලෙන කන්දේ මැද හරියකට වගේ ඉන්න. ඉතින් තව උඩට යන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ලස්සන දර්ශනයක් තියෙනවා. ඈතින් මාර view එකක් තමයි තියෙන්නේ. සුපිරිම view එකක්. තව අපිට ඉහළට නැග්ගන් තව හොඳට ඊට වඩා හොඳට අපිට මෙන්න මේ කියන දර්ශනයක් හොඳට බලා ගන්න පුළුවන්. මම දැන් ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ ගල්ලෙනක් තුල තියෙන කටාරම් කියන්නේ මොකද්ද කියලා. මෙන්න මේ තියෙන්නේ කටාරමක්. මෙන්න මේ කටාරම මෙන්න මේ ගල්ලෙන
ඇතුළට ජලය ඒම වළක්වන්න තමයි මේක නිර්මාණය කිරීම සිදු කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ කටාරම කියන්නේ අතීතයේ හිටිය සුපිරි ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ වැඩක් තමයි මෙන්න මේ ගැන කටාරම් කිරීම. ඉතින් මේ ගල්ලෙන් ආශිත මිහින් තලයේ තියෙන සෑම පොතෝ ගල්ලෙන් ආශිතව මෙන්න මේ කියන කටාරම් විශේෂය හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ රාජගිරිලෙනේ මෙන්න මේ කියන කටාරම් විශේෂය හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් අපි යමු තවත් උඩට ගිහින් බලමු රාජගිරිලෙන කන්ද තව මෙතනින් යන්න පුළුවන්. ඉතින් අපි ඒ ටිකක් ගිහින් බලමු. යාළුවනේ ඉතින් දැස්සක් දෙනවා. ඉතින් දැස්සත් එක්කම බලමු ඉතින් මේ රාජගිරිලෙන මොන වගේද කියන්න ඉතින්. දැස්ස කියන්නේ සාමාන්‍ය දෙයක්. හැබැයි රජරට නම් ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. රජරට වහින දැස්සක් හරි ලස්සනයි කියලා තියෙනවා. ඉතින් අපි මේ දැස්සත් එක්ක බලමු මේ රාජගිරිලෙන මේ දැස්සත් එක තවත් කොච්චර ලස්සන වෙනවද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. එතන තියෙනවා කණු වලවල් වගේක්. ඉතින් මෙන්න මේ කණු වලවල් ඔයාලට බලා ගන්න පුළුවන්. හොඳට බලා ගන්න. එතන මේ කණු වලවල් මේ පැත්තේ තියෙනවා. ඉතින් මෙන්න මේ කණු වලවල් තුලින් අපිට කියන්න පුළුවන් අතීතයේ මේ ස්ථානයට පිවිසෙන තැන අනිවාර්යෙන්ම ජලයෙන් හෝකල් කවුරු. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මෙන්න මේ කියන රාජගිරිලෙන ආශිර්වාද තියෙන පොකුණක්. මෙන්න මේ කියන පොකුණේ දැන් නම් ජලය හඳුනා ගැනීමක් හඳුනා ගන්න බෑ. මේ නමුත් මෙන්න මේ කියන පොකුණට ජලය ලැබෙන විශේෂීම තැනක් තමයි මෙන්න මේ කියන මේ රාජගිරිලෙන එහා පැත්තෙන් වැටෙන ජල පහර මෙන්න මේ කියන කාණු මාර්ගය ඔස්සේ තමයි ඇවිල්ලා මෙන්න මේ කියන පොකුණට පිරීම සිදු වෙන්නේ. මෙන්න මේ කාණු මාර්ගයට අදටත් මෙන්න මේකේ දිගටම හඳුනා ගන්න පුළුවන්. ඔයාලට පේනවා නම් මේ තියෙන්නේ ඒ කාණු මාර්ගය. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ රාජගිරිලෙන. මේ රාජගිරිලෙනට තියෙන සුවිශේෂීම අංගයක් තමයි මෙන්න මේ කියන පිළිම. ගේ මේ තියෙන්නේ මගේ දිවසින් තියෙන මෙන්න මේ කියන පිළිම. ඉතින් මෙන්න මේ පිළිමගේ ඔබට පේනවා ඇති මේ පිළිමගේ හැබැයි මේ රාජගිරිලෙන සියල්ලම මේ ගලක තමයි නිර්මාණය කිරීම සිදු වෙලා තියෙන්නේ. නමුත් මෙන්න මේ කියන පිළිමගය මෙන්න මේ කියන බදාම් විශේෂයක් සහ මැටි ගඩොල්ස් භාවිතා කරමින් තමයි නිර්මාණය කිරීම සිදු වෙලා තියෙන්නේ. මෙන්න මේ කියන උළුවස්ස නිර්මාණය කරලා තියෙන්නේ දැවයෙන්. ඉතින් මේ දැවයෙන් කරපු උළුවස්ස සහිත මෙන්න මේ කියන පිළිමගය ඇතුළට දීසියන. ඔයාලට මේ පිළිමගය ඇතුළ හඳුනා ගන්න පුළුවන්. දැනට කිසිම දෙයක් නැති වගේ පේන්න පුළුවන්. ඉතින් මේ තැන ඔබට නිකන් හිස් අවකාශයක් වගේ වුණාට නමුත් මේක පුරාවිද්‍යා ඉතිහාසකින් වැදගත් ස්ථානයක්. මොකද ඔබට මෙන්න මේ කියන ස්ථානයේ ඔබට ගඩොල් ස්මාරකයක් විදියට දිස්දෙන්න පුළුවන්. නමුත් මේක මේ පිළිමය තුළ තිබිච්ච සැතපෙන පිළිමේ නෂ්ටාවශේෂය. ඉතින් ඔබට හිතා ගන්නත් බැරුව ඇති මේක සැතපෙන පිළිමයක්ද නැද්ද කියලා. කිසිම මෙන්න මේ පිළිමේ ඇතුළේ තිබුණු සැතපෙන පිළිමේ තමයි මෙන්න මේ කියන නෂ්ටාවශේෂ බවට පත් වෙලා තියෙන අද වෙන විට. ඉතින් ඒක පුරාවිද්‍යා සාධක මගේ තහවුරු කිරීම සිදුලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ තැනට ආවන් මාර ලස්සනක් වගේම ඒ වගේම තමයි පුරාවිද්‍යා ඉතිහාසක වටිනාකමක් දැනුණා. නමුත් මේ ස්ථානයට පැමිණෙන පිරිස් මේකේ තියෙන අගය හරියට තේරුම් ගැනීමක් සිදු වෙන්නේ නැහැ. අන්න ඒ නිසා මෙන්න මේ කියන ස්ථාන අද වෙන විට විනාශයට පත් වෙමින් පවතිනවා. ඉතින් මෙන්න මේ කියන විනාශයට පත් වෙන්න ප්‍රධානතම හේතුව තමයි මෙන්න මේ කියන රාජගිරිලෙන විවෘත ස්ථානයක තියෙන අනිත් එක. ඒ වගේම තමයි මෙන්න මේ කියන රාජගිරිලෙන්ට පිරිස් පැමිණලා මෙන්න මේ වගේ විනාශයන් සිදු කරනවා. බලන්න පුළුවන් නම් ඔයාලට මෙන්න මේ කියන විනාශයන් සිදු කරලා තියෙනවා නම් මේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ බිත්තිවල නම් සලකුණු කරලා තියෙනවා. ඉතින් මේ වගේ මේ හැමතැනම එහෙමයි. මේ බලන්න කතාන්න නෙවෙයි මේ බිත්තිය විතරක් නෙවෙයි මේ එක හાર્ඩ් ඒ වගේම තමයි ඊතල එක නම් අකුරු මෙන්න මේකේ ස්ථානයේ සටහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අපරාධයන් කරන්න එපා. මොකද මේවා පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන. ඉතින් මේවා මේ අතීතේ නම් ආපු වර්තමානයේ තුලත් මේක වටිනාකමක් තියෙන අනාගතයටත් මේක දෙන්න ඕන දායාදයක්. ඒක නිසා මේ වගේ ස්ථානයක් විනාශ කරන්න එපා. ඇවිල්ලා දැක බලා ගන්න, ලස්සන විඳින්න. නමුත් මේ වගේ ස්ථානයක් විනාශ කරන්න එපා. ඒවා ආරක්ෂා කරගන්න. ඉතින්
අපිට මෙතනින් තවත් ඉදිරියට යන්න පුළුවන්. මේ එතනින් ගියාම අපිට බලා ගන්න පුළුවන් මෙතනත් විවිධ නටමුන් ගණනාවක් හඳුනා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ නටමුන් මම අර කලින් පෙන්නුවා වගේ මේ තියෙන්නේ මේ රාජගිරිලෙන ආශ්‍රිතව තියෙන ආරාමේ පොකුණට ජලය ගෙන යන මන් මාර්ගයේ ඉතින් මේ තියෙන කාණු පද්ධතිය මෙන්න මේ කියන ගලේ කෙටීම සිදු කරලා තියෙනවා. ඉතින් අපි පස්සේ දවස් කාර්ය ගමන්නේ අපි රාජගිරිලෙන දාලුනේ වහිනවා ඒ වගේ වතුන යානවා මෙන්න මේ ස්ථානයේ තමයි යන්න තියෙන්නේ ඉතින් කාලෙදී තමයි රාජගිරිලේ ඉතරටම නැගීම කරන්න තියෙන්නේ ඉතින් දැන් නම් මේ වහින සම්පූර්ණ එක්ක ඉතරටම යන්න අමාරුයි මොකද ඉස්සන්න පුළුවන් ඒ නිසා අපි පස්සේ දවස් ගියමු ඉතින් මේ රාජගිරිලේ බලන්න එන්න ඇවිල්ලා මේ රාජගිරිලේ සුන්දරත්වය විඳලා මේ කියන උරුමය ආරක්ෂා කරලා මතු පරම්පරාවට ලබා දෙන්න. ඒ වගේ තමයි මෙන්න මේ කියන රාජගිරිලෙන කියන ස්ථානය. යන ඔයාලා බලන්න ඔයාලට හිතා ගන්න පුළුවන් මේ රාජගිරිලෙන කියන්නේ මිහින්තලේ තියෙන ස්ථාන අතරේ සුවිශේෂීම තැනක්. අන්න ලස්සනම තැනක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ අත්දැකීම මේ ලස්සන විඳින්න. ඉතින් ඔයාලට ආරාධනා කරනවා එන්න රාජගිරිලෙන්ට ඇවිත් බලන්න. මෙන්න මේ තියෙන්නේ රාජගිරිය.